හායි. උම්මලකට දාපු හොඳ අල බැදුමක් එක්ක උණු බත් ටිකක් කන්න ආසද? එහෙනම් එන්නකෝ. ඉස්සෙල්ලම ඉතින් පෑන් එකට තෙල් ටිකක් දාගන්න. ඊට කලින් ඔයා අල ටික තම්බ ගන්න. හරිද? ඊළඟට ඉතින් හොඳට පුපුරන්න අබ ටිකක් දාගන්න. අබ ටික පුපුරලා එද්දි අපි දාන්නේ අමු මිරිස්. ඊළඟට ඉතින් දාන්නේ ලූණු. මේ ටික හොඳට කලවම් කරගන්න. සාමාන්‍ය ප්‍රමාණයට බෙදෙද්දි අපි දාගන්න රම්පේ කරපිංචා. ඊළඟට ඉතින් මම එකතු කරගන්නේ අපේ අල බැදුම රස කරන උම්මලකඩ. ඒවා මම ටිකක් ලොකුවට වැඩියෙන් එකතු කරගත්තා. ඒත් එක්කම කුරුඳු එනසල් ටිකුත් මම රසයේ සුවඳ වැඩි වෙන්න කියලා දාගත්තා. ඊළඟට මම කලින් තඹගත්ත අල ටික එකතු කරගන්නවා. ඊළඟට ඉතින් මේ ටික හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන අපි දාගන්නේ මේ කහ. ඒත් එක්කම කෑලි මිරිස්. ඊළඟට රස අනුව ලුණු. මම මේකට මිරිස් කුඩු මේ 3-5 කුඩු ඒවා මොකවත් එකතු කරන්නේ නැහැ. මේ විදිහට හදාගත්තාම මාරව රසයි. ඒත් එක්කම ඔයාලා මේ ටික හොඳට අල කෑලි වලට උරා ගන්න ඕන නිසා ටික වේලාවක් වහලා තියන්න. බලන්නකෝ ඉතින් අපි දැන් අල බැදුම් කොහොමද කියලා. ගානට අපේ අල කෑලි වලට අපේ 3-5 ටික උරාගෙන තියෙන්නේ. පොඩි වෙලාවක් ටෙම්පරාදු වෙන්න තියලා ඔයාලට කැමරට ගන්න පුළුවන්. මේකේ බාගෙට බැදිච්ච අමු මිරිස් කරලා පවා මාරම රසයි. ඒකවත් ඔයාලා විසි කරන්නේ නැතුව කනවා. ගොඩාක් සැරට මිරිස් කුඩු අමු 3-5 දාපුවම මේ අලවල රසය වෙනස් වෙනවා. ඔයාලා හදලා බලන්නකෝ. මේ විදිහට හැදුවොත් ඔයාලා හැමදාම කයි. එහෙනම් මේ වගේ තව රස රෙසිපි දැනගන්න මාව ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. ගිහින් එන්නම්.